මගේ දරුවා මගේ දරුවා කවුදෝ කිව්වා මුහුදෙන් එහා තියෙන ඈත රටකට ගියා කියලා. සුමිල ප්‍රනාන්දු මල්ලිගේ තුම්පත් රට කෙටි නාට්‍ය උළෙල ඩ්‍රාමා කැම්ප් එකකින් තමයි මේක කරන්නේ. මොරටුව බෞද්ධ මන්දිරයේ තමයි අපි පෙන්වන්නේ. ඒකේ අම්මා කියන නාට්‍යයේ ප්‍රධාන චරිතයක් මට ලැබිලා තියෙනවා. ඒක හරිම ලස්සන කතාවක්. විශේෂයෙන්ම මේ රටේ ඉන්න සියලුම අම්මාවරුන් වටා ගෙතුණු ඒ අම්මාවරුන්ට අනිවාර්යයෙන් මේ සම්බන්ධයක් ඇති කතාවක් කියලා මම හිතනවා. ඒක මගේ ජීවිතයටත් සම්බන්ධයි. ඉතින් ඒක නිසා මම ඔයාලට ඉතා ආදරෙන් ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න දෙසැම්බර් 28 මොරටුව බෞද්ධ මන්දිරයේ නාට්‍ය බලන්න. විශේෂයෙන්ම මම ආරාධනා කරනවා මගේ ආදරණීය යාළුවන්ට මොරටුවේ ඉන්නේ එන්න අපිත් එක්ක එකතු වෙන්න මේ නාට්‍ය නරඹන්න. සර් අපි කලා පුවත්පතේ මේ දැන් ටිකකට ඉස්සෙල්ලා සර්ගේ පාද රසපු නාට්‍ය වසරේ හොඳම නාට්‍ය හැටියට තේරුණා. ඒ ගැන ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ? තුම්පත් රට. ඔන්න මමත් ආවා තුම්පත් රට වේදිකා නාට්‍යවලට. ඉතින් මගේ පළවෙනි වේදිකා නාට්‍ය අත්දැකීම ඉතින් අපේ ඩ්‍රාමා කැම්ප් එක තමයි මේක නිෂ්පාදනය කරන්නේ. මමත් හරි ආසාවෙන් රඟපාන්නේ. ඉතින් අපි හමු වෙමු දෙසැම්බර් වල මොරටුවේ. දවස් සතිය මාසින් අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා ගියා. තිබුණ ඉඩකඩ කෑල්ල විකුණ ඔයා නාට්‍ය කළා. ඉතුරුනේ ඉන්නකේ කෑල්ල විතරයි. වයසික කලාකරුවෙකුගේ නැගණියකගේ චරිතය තමයි මට රඟපාන්න හම්බෙලා තියෙන්නේ. සුමිල ප්‍රනාන්දු මහතාගේ නාට්‍ය නිර්මාණයක්. මේ නිෂ්පාදනය කරන්නේ අපේ ඩ්‍රාමා කැම්ප්. මේකේ ටොමියා කියන නාට්‍යය තමයි මම රඟපාන්නේ. මම මෙතෙක් රඟපාපු චරිතවලට වැඩිය හුඟක්ම වෙනස් චරිතයක් මේක. හරි සංවේදී චරිතයක්. මම හරි කැමතියි ඒකට. අපි ඉතින් දෙසැම්බර් වලදී හමු වෙමු.